ආවෙලා ඉන්නේ සලෝන් මොආනා ස්ටෝල් එකට. ඉතින් තඹපනි වෙඩින් ෆෙයා එකත් එක්ක නිතරම එකතු වෙන සලෝන් එකක් තමයි සලෝන් මොආනා කියලා කියන්නේ. ඉතින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුක්ෂානි තාරිකා තමයි මාත් එක්ක මේ වෙලාවේ ඉන්නේ. අයබෝවන්. අයබෝවන් ඔකේ. ඉතින් රුක්ෂානි ලස්සන සුන්දර මනාලියන් දෙන්නෙක්. ඔයාගේ අතින් හැඩවුණු මනාලියන් දෙන්නෙක් අපි මේ වෙලාවේ දකිනවා. ඉතින් කියන්නකෝ දැන් ගිය පාරත් අපි දැක්ක ලස්සන ෂෝ එකක් ඔයාගෙන්. කියන්නකෝ මේ සලෝන් මොආනා එකේ විශේෂත්වය මොකක්ද කියලා? මෙහෙමයි සලොන් මොආනා කියන්නේ අපේ මනමාලියව විකෘති නොකර එයාලගේ තියෙන නැචරල් බියුටි එකම ඒ විදිහටම ඩ්‍රෙස් කරලා ගන්න එක. ඔයාලට පේනවා ඇති අපේ අද කැන්ඩි ඇන්ඩ් බ්‍රයිඩ්ස් දෙන්නෙක් ඩ්‍රෙස් කරලා තියෙනවා. අපේ ස්ටෝල් එකට එනවා නම් ඔයාලට දැක බලා ගන්න පුළුවන් එයාලා කොහොමද හැඩ වෙලා ඉන්නේ කියලා. හොඳයි. ඉතින් තඹපනි ප්‍රදර්ශනයේ දෙවෙනි දවසත් එක්ක අපි ඉන්නේ. කොහොමද මේ අවුරුද්දේ මේ තඹපනි අත්දැකීම ඔබට? හොඳයි. මොකද දැන් මේක අවුරුද්දේ මුල මේ වගේ වැඩසටහනක් පවත්වපු එක හොඳයි. මොකද ඉස්සරහට වෙඩින් ගන්න ඉන්න බ්‍රයිඩ්ස්ලට අපි ළඟට ආවිල්ලා විශේෂ වට්ටම් ලබාගෙන අපිත් එක්ක ලස්සනට වෙඩින් එක කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් ඔන්න සලෝන් මොආනා එකට එන්න කියලා අපි ආරාධනා කරනවා. සලෝන් මොආනා කොහෙද තියෙන්නේ බ්‍රාන්චස්? සලෝන් මොආනා බ්‍රාන්චස් තියෙනවා වලහන්දුව, මොරටුව, ගිරිඋල්ල. මේ පැති වලට ගියොත් දැන් ගිරුල්ලට ගියත් ආව හම්බ වෙනවද කොහොමද නැත්නම් ස්පෙෂල් අපොයින්ට්මන්ට්ස් දාලා ආව ගෙන්න ගන්න ඕනද? මගේ මේන් බ්‍රාන්ච් එකේ තියෙන ගෝල්. ඉතින් අර ඒ වගේ දුර මොරටුව ගිරිඋල්ල යනවා නම් අනිවාර්යෙන් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනි මාව මීට් වෙන්න එන්න කලින්. හොඳයි. ඉතින් එහෙමනම් සලෝන් මොආනා ප්‍රදර්ශන කුටියට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි බොහොම ආදරෙන් සුබ පැතුම් එකතු කරනවා අපේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුක්ෂානි තාරිකාට. ස්තුතියි අපිත් එක්ක කතා කරාට. බොහොම ස්තුතියි අක්කේ.